අයිබෝන් සුබ දවසක් අද දවසේදී අපි බලමු ඩිරෙක්ට් මෙටල් මේ පේන්ට් එක කොහොමද ඇප්ලයි කරන්නේ කොහොමද මේ පාවිච්චි කරන්නේ දැන් ඇන්ටි කොරොසිව් පේන්ට් වර්ග අපි ගොඩක් පාවිච්චි කරනවා යකඩවල මලකඩ එන්නේ නැති වෙන්න ආරක්ෂාවට අපි ගන්නවා ඇන්ටි කොරොසිව් ඒ වගේම ඔයිල් ප්‍රයිමර් නැත්නම් ප්‍රයිමර් බ්‍රවුන් අයන් ඔක්සයිඩ් ප්‍රයිමර් මේක විවිධ වර්ග පේන්ට් වර්ග දැන් මාකට තියෙන මැරයින් පේන්ට් ඇප්ලයි කරන්න අපි කැමතියි දැන් මැට් ෆිනිෂින් එන්න ඕනේ ඒතකොට සර්ෆස් එකේ ෆිනිෂින් එක මැට් වෙන්න ඕනේ ඒ අවශ්‍යතාවයට මැට් වෙන්නත් ඕනේ එතකොට දිගු පැවැත්මක් තියෙන්නත් ඕනේ එතකොට එකපාර ඉවර කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ කියන ඔක්කොම විශේෂත්ව අඩංගු කරලා හදලා තියෙනවා නිෂ්පාදනයක් ඩීලක්ස් සමාගමේ ඩීලක්ස් ඩීකෝ ඒ සමාගමෙන් ඇක්ෂන් නොබෙල් සමාගමෙන් නිෂ්පාදනය කරලා තිනවා ඩීකෝ ඩිරෙක්ට් මෙටල් කියලා මේ පේන්ට් එක අත්දැක බලලා තියෙනවා එතකොට පාවිච්චි කරලා එතකොට ඇප්ලයි කරලා අවුරුදු 4ක කාලයක පැවැත්මක් තියෙනවා. ඉතින් මේ පේන්ට් එකේ අඩංගු දේවල් බලමු. මේකේ 3 in 1 නිෂ්පාදනයක් හැටියට තමයි මේ පේන්ට් එක තියෙන්නේ. මේ ටින් එකේ මේකෙම ගහලා තියෙනවා. මේකේ 3 in 1 කියලා ඒකේ විශේෂත්වය මොකක්ද කියලා බැලුවොත් විශේෂත්ව තුනක් මේ එක ටින් එකක් ඇතුළත තියෙනවා. ඒ කියන්නේ ප්‍රයිමර් එක. කියන්නේ ප්‍රයිමර් එකෙන් වෙන්නේ මලකඩ වලට ඔරොත්තු. ඒ කියන්නේ මලකඩ එන්නේ නැති වෙන්න ආරක්ෂා කරන්න උදව් වෙන එක ප්‍රයිමර්. එතකොට ෆිල් එක ෆිල් වෙන්න ඒක උඩින් ප්‍රයිමර් එක උඩින් ෆිලර් එක උඩින් টপ කෝට් කලර් එක පේන්ට් එක. ඉතින් මේ කියන දේවල් ඔක්කොම දේවල් තියෙන නිසා කෙලින්ම යකඩ වලට ඕනෑම යකඩ වර්ගයකට ආලේප කරන්න පුළුවන්. එතකොට ගැල්වනයිස් ඇලුමිනියම් එතකොට ඒ වගේ සර්ෆස් එකකට ගොඩාක් සිනිඳු සර්ෆස් එකකට ගොඩාක් ස්මූත් සිනිඳු වැඩි. එතකොට මලකඩ ඇවිල්ලා නැහැ. ඒ වගේ තියෙන තැනකට ආරක්ෂාවට අපි ගන්නකොට 400න් හෝ 600 වැලිකලින් කපල ඉවර වෙලා තමයි මේ පේන්ට් එක ආලේප කරන්න ඕනේ. එතකොට මේක ස්ප්‍රේ කරන්න පුළුවන් පින්සලෙන් ගන්න පුළුවන්. ඒකට ඉක්මනට වේලෙනවා. මේක ස්ප්‍රේ පේන්ට් විශේෂත්වයක් නිසා ඉක්මනට වේලෙනවා. එතකොට ස්ප්‍රේ කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ බැරි නම් පින්සලෙන් එහෙම ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේකේ අපි දැනගන්න ඕනේ දැන් මේ පේන්ට් එක ගොඩක් අය වර්ණ විවිධ වර්ණ කියන්නේ මේකේ තියෙන රතු තියෙනවා, කළු තියෙනවා, අලු තියෙනවා, අලු පාට, සුදු පාට කියන මේ වර්ණ වලින් ගන්න පුළුවන්. එතකොට විශේෂයෙන් මේකට තිනර් එක දැන් අපි බලමු මේ දෙකට පාවිච්චි කරන්න ඕනේ තිනර් එක මේක නිෂ්පාදිතය මේක දාලම තියෙනවා තිනර් එක මොනවද පාවිච්චි කරන්න ඕනේ කියලා. දැන් ගොඩක් අය මේක බලනවා ඇති මේක මේ වාහන වලට මේ ත්‍රී වීලින් හෝ බයික් එතකොට ගේට්ටු යකඩ ඕනෑම සර්ෆස් එකට ආරක්ෂාවට ආලේප කරන්න පුළුවන් හොඳම පේන්ට් වර්ග. ඒතර විශේෂයෙන් මේක බලන්න තිනර් එක ඇවිල්ලා අනිවාර්යෙන් තිනර් එක බලන්න මේ තිනර් තියෙනවා ඩියුකෝ සුපෙන්සිටින කියලා දාලා තියෙනවා. ඩියුකෝ හයිග්ලොස් තියෙන කියලා තියෙනවා. ඒක ප්‍රශ්නයක්වත් නැහැ. ඩියුකෝ සුපෙන්සිටින කියන එක පාවිච්චි කරන්න. මෙන්න මේක තමයි ඩියුකෝ සුපෙන්සිටින. එතකොට මේ තිනර් එක එකම මික්ස් කරලා ආලේප කරන්න ඕනේ. එකට එකක් කලවම් කරන්න පුළුවන්. එකට එක අනුපාතය. ඒ කියන්නේ මේකෙන් ලීටරයක් ගත්තොත් පේන්ට් ලීටරයක් ගත්තොත් තින ලීටරයක් එක කලවම් කරලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මාකට් එකේ තියෙනවනේ අඩු තිනර් වර්ග. දැන් ඒක දැන් මේ තිනර් එක ඇවිල්ලා මේක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මේක MRP එක ගත්තොත් 2015යි. එතකොට මේ ලීටර් 4 කෑන් එකේ මිල 5660යි. එතකොට මේක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. එතකොට මේ හොඳ තිනර් එකත් එක්ක කලවම් කරලා ගෑවොත් තමයි වැඩි කාලයක් පවතින්නේ. දැන් ගොඩක් තැන්වල තිනර් එක මේ ලූස් ගන්න පුළුවන් නිසා බැරල් තිනර් ගන්න පුළුවන්. ඒතර බැරල් තිනර් ලීටර් එකක් ඇවිල්ලා දැන් මේ දවස්වල රුපියල් 600ක් වගේ යනවා. ඒ දවස්වල 450 400 ඒ වගේ 350 ඒ අඩු ගණන් වලට ගියා. දැන් 600 වගේ මිල ගණන් වලට යන්නේ මේ දවස්වල ගණන් වැඩි නිසා. එතකොට ඒ ලූස් තින වර්ග පාවිච්චි කරන්න එපා. මේ හොඳ පේන්ට් වර්ගෙට හරිම කාලේ ගන්න නම් අනිවාර්යෙන් තිනර් එක මේ ඩියුකෝ තිනර් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඩියුකෝ තිනර් එක එකට එක කලවම් කරලා පාවිච්චි කරන්න. දිගු ආරක්ෂාවක් දිගු පැවැත්මක් ගන්න පුළුවන්. මැට් ෆිනිෂින් හොඳ ක්වොලිටි එකක් තියෙන හොඳ පේන්ට් එක. ඔයගොල්ලෝ මේක හදලා මේ ඔයගොල්ලෝ try කරලා බලන්න මේ හොඳ ප්‍රොඩක්ට් එකක්. එතකොට තක්ගල ඔය මලක දෙනවනේ සමහර තැන්වල එක එක විවිධ වර්ග පාවිච්චි කරලා ඔයගොල්ලෝ මේ ටක් ගාලා ඇන්ටි කොරොසිව් විවිධ දේවල් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා. ශනිකව යන්න ඕන අවශ්‍යයි. දිගු පැවැත්මක් අවුරුදු 4ක් වගේ කාලයක් පැවැත්මකට ගන්න. දැන් නිතරම හානි වෙන තැනක අවුරුදු 4ක්. නිතරම හානි වෙන්නේ නැත්නම් දෙමෙන්නේ නැත්නම් දැන් ඊටත් වැඩි කාලයක් තියෙනවා. ඒකට ගැල්වනයිස් ඇලුමිනියම් කියන ඒ සර්ෆස් එකට ආලේප කරද්දී අනිවාර්යෙන් 600 400 කියන වැලි කොලෙන් කපල ඉවර වෙලා මේ පේන්ට් එක ආලේප කරන්න. ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් try කරලා බලන්න. ගොඩක් අය පාවිච්චි කරලා තියෙනවා. හොඳ ෆිනිෂින් එකක් ගන්න පුළුවන්. හොඳ කලර් ලුක් එකක්, දිගු පැවැත්මක්, හොඳ ආරක්ෂාවක්. යකඩවල ගේට්ටුවල හොඳ ආරක්ෂාවක්. ඉතින් දැන් මේ අලුත් ටීම් එක මෙන්න මේ වගේ ඉන්නේ. අරගෙන try කරලා බලන්න හොඳ ප්‍රොඩක්ට් එකක්. 3 in 1 ප්‍රොඩක්ට් එකක්. අපි සාර්ථකයි. මුදල් වලින් අපි ගණන් හදලා බලනකොට දැන් ඇන්ටි කොරොසිව් ප්‍රයිමර්, ෆිලර්, H ප්‍රයිමර් ගොඩාක් දේවල් පාවිච්චි කරන්න ඒ වගේ අවශ්‍යතාවයකට
කෙලින්ම මේ පේන්ට් එක මේ හොඳම තිනර් එක මික්ස් කරලා ආලේප කරපුවාම ඇත්තටම හොඳ පැවැත්මක් ගන්න පුළුවන්. try කරලා බලන්න. සුබ යාළුවනේ.